හදමු ක්‍රිස්පි චිකන්. අපි බලමු හදන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. ඔය තියෙන මම චිකන් අරගෙන තම්බලා කහ චුට්ටකුයි ලුණුයි දාලා තියෙනවා. මේ තියෙන්නේ පාන් පිටි, විස්තරයක්, කිරි ඕනේ වෙනවා. මේ තක්කාලි කපලයි අරන් තියෙන්නේ. ලුණු, සුදු ලුණු, ඉඟුරු. එඩින්බරා එකේ සෝයා සෝස් එක අරන් තියෙනවා. බේකින් පවුඩර්, මිරිස් කුඩු, ගම්මිරිස්, කහ කුඩු, මේ පිටිය අරන් තියෙන්නේ මෙන්න මේ හැන්දෙන් 3ක්. දැන් මම ඒකට කහ ටිකක් දානවා. ඊළඟට මිරිස් කුඩු. ඊළඟට ගම්මිරිස්. දැන් මම බේකින් පවුඩර් එකතු කරගන්නවා. ඊළඟට ලුණු ටිකක් එකතු කරනවා. සුදු ලුණු. දැන් මම මේක හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට මම කිරියකින් සාමාන්‍ය මෙන්න මේ වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. මේක හොඳින් කලවම් කරගන්න. ඊළඟට මේකට ගම්මිරිස් සහ මිරිස් කුඩු දාගන්න. මේකට මේ කිරි දාගන්න. දැන් මේක හොඳින් කලවම් කරගන්න. ඊළඟට මම බිත්තරෙත් මේකට එකතු කරලා කලවම් කරනවා. දැන් සෝයා සෝස් ටිකක් දාගන්න. ඊට පස්සේ ඒක කලවම් කරගන්න. ඊළඟට මට කියන්න බැරි වුණා අපිට කූල් වතුරක් කරන්න. මම අයිස් කැටයක් දාගත්තා. දැන් මුලින්ම චිකන් එකක් අරගෙන මේ විදිහට දාගන්න අර පිටියකට. දාලා ඒක ටිකක් කලවම් කරන්න. දැන් චිකන් එක අරගෙන මෙන්දර කූල් වතුරකට දාන්න. ඊට පස්සේ වතුර පෙරලා ආය අරගෙන පිටියකට දාලා කලවම් කරන්න. ආයේ මේ දේ චිකන් එකක් අරගෙන පිටියකට දාලා මේක හොඳට ගාලා ඒක කූල් වතුරකින් කලවම් කරන්න. ඊපස්සේ ආයේ මේකට දාන්න. හරි ඔන්න ඔය විදිහට ඊළඟට ගැඹුරු සෙලේ මේක බැඳ ගන්නයි තියෙන්නේ. ඔන්න මගේ ක්‍රිස්පි චිකන් එක රෙඩි.